හරි. දැන් මම කියන දේ පොඩ්ඩක් හිතන්න. අපේ රටක් විදිහට වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න විදිහට වෙන්න පුළුවන්. හරි. අපි ළමයි හැමදාම එක තැන ඉන්න නැත්නම් අපේ මේ දියුණුව පරක් වෙන්න ප්‍රමාද වෙන්න one of the most key facts ප්‍රධාන හේතුන එකක් තමයි අපි වෙනස් වෙන්න කැමති නෑ ළමයි. තේරුණාද? දැන් මම මෙතන මේ ඔයාලගේ මේ රික්වෙස්ට් එකත් එක්ක කතා කරන්නේ. දැන් ඔයාලා මේ වැඩේ හරියට කරගත්තොත් මේ level program එක හරියට කරගත්තොත් ඊට පස්සේ ඔයාලා යන්න බලාපොරොත්තු වෙන්නේ ඉඳ ගන්න බලාපොරොත්තු වෙන්නේ නිවාඩු දවසකටත් ඉඳ ගන්න වෙන සීට් එක නේද? on call job එකක් සඳහා නේද මේ try කරන්නේ? මේ අවුරුදු ගාණක් මෙච්චර වියදම් කරගෙන මෙච්චර දඟලන්නේ ඒකටනේ. ඉතින් on call job එකට නම් යන්න ලෑස්ති වෙන්නේ. හරි? ඉගෙන ගන්න කාලෙත් on call විදිහට ඉන්නේ. ඔයාලා ඔය බලාපොරොත්තු වෙන job එක කරන්න හම්බුනොත් එහෙම ළමයි නිවාඩු